හාමුදුරුවෝ අනේ පහුගිය දවස්වල කෝල් එකක් අරගෙන තිබුණා මේ මෙසේජ් එකකුත් දාලා තිබ්බා සුබ ප්‍රාර්ථනා කරන්නත් එක කතා කළේ. මේ දැන් කොහොමද? හාමුදුරුවෝගේ ෆොටෝ තියෙන විදිහට මැසේජ් කරගෙන යනවා. ආස්තේ පොඩි මුචා කියන පුරාණ දවස්වල යනවා. නැත්නම් ගෙදර මේ විදිහට මුදුන්වන්නේ කොච්චර කාලයකට පස්සේද? අවුරුදු 2කට පස්සේ. අවුරුදු 2කට පස්සේ. හොඳයි. සතුටුයි කීපාර කොයි පූජාවටද සම්බන්ධ වුනේ? නෑ හාමුදුරුවෝ කරපු පූජාවලට සම්බන්ධ වුණේ නැහැ හාමුදුරුවනේ. හාමුදුරුවෝගේ පොත ගෙන්නගෙන මායි හස්බන්ඩ්ුයි ඒ විදිහට ගිහලා අන්න මේ වන්නත්යේ ජර්ජ් මහපොඩිලඟයි භාවනා කරලා ඒ විදිහටම අර මහදුරුකම් මාසායක් විතර ඉඳලා ඊට පස්සේ ඇවිල්ලා තේරුම් ගන්න. කොයි පොතද ගෙන්න ගත්තේ? හාමුදුරුවන්ගේ අර තියෙනවනේ දරුසුරතල් පතන ඔබට කියන එකද යුගදිවියත් පතද? දෙකම ගෙන්නගත්තා. දරුසුරතල් පතන ඔබට කියන පොත ගොඩාක් වටින එකක්. ඒකේ දැන් ගොඩාක් අයට ප්‍රතිඵල ලැබිලා තියෙනවා මේ පොතෙන්. ඒ කියන්නේ දැන් සමහර වගේ යාළුවෝ ඉන්නවා එහෙම. ගොඩක් පොඩක් වගේ කිව්වට අනිවාර්යයෙන් හිතෙන්නේ නැද්ද කියලා කරන්න. ඒ විදිහට කරන්න කියලා කිව්වට එයාලා අර කියන්නේ අර දේවල් කැවෙන්නේ නැති වුණාම ඇඟට පෝෂණය හම්බෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. ඉතින් අපි නම් අර අස්මාල් වේවා නතර කරාට ශාකමය ආහාර වලින් මේ දේවල් ගත්තා. ඉතින් මේ කියන්නේ කන්කොට ප්‍රෝටීන් මේවා හම්බෙනවා. අර ඒකේදී අර මං CD එකෙත් කියලා තියෙන ඇඟට පෝෂදායී දේවල් කළු හේනෙටි හාල් ඉඳලා ඒ ගොඩක් දේවල් මම ඔය කියලා දෙන්නේ මේ වැඩසටහනට ආවමුත් කියලා දෙන්නේ ඒවා කනකොට ඇඟේ ලේ ටික වැඩෙනවා. අර ඇඟේ ශක්තිය හැදෙන්න බෑ ප්‍රතිශක්තිය ඔක්කොටම කලින්. සන්තෝෂයි. එහෙනම් මට කතා කරන්නත් බැරි වුණා පහුගිය දවස්වල මේ පූජාවන් තිබ්බ නිසා වැඩ කටයුතු තිබ්බ නිසා මේ කතා කරන්න බැරි වුණේ. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. එහෙනම් නිරෝගී සම්පන්නිය ලැබේවා. ඒ වගේම වාසනාවන්ත දරු සම්පතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි තෙරුවන් සරණයි. YouTube channel එක subscribe කර අපහා රැඳී සිටින්න.